ආයුබෝවන් අද අපි කතා කරන්නේ ඩෙංගු රෝගය ගැන. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස් මදුරුවන් මගින් පමණක් ඩෙංගු රෝගය පැතිරෙනවා. පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට ස්පර්ශයෙන් හෝ එකට ආහාර ගැනීමෙන් රෝගය පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගර්භණී මවකගෙන් දරුවාට කලාතුරකින් රෝගය පැතිරෙන්නට පුළුවන්. ඩෙංගු මදුරුවා හඳුනා ගැනීම කළු පැහැති ශරීරයේ සුදු පැහැතිරි දක්නට ලැබෙනවා. දිවා කාලයේ විශේෂයෙන් උදේ සහ සවස දෂ්ට කිරීම සිද්ධ කරනවා. පිරිසිදු නිශ්චල ජලයේ ඩෙංගු මදුරුවන් බිත්තර දැමීම සිදු කරනවා. මදුරුවන් බෝවන ස්ථාන තමයි මල්බඳුන්, ටයර්, පොල්කටු, ප්ලාස්ටික් බෝතල්, ටින් කෑන්, වතුර ටැංකි, වහලේ ජලය එකතු වන ස්ථාන, ශීතකරණයේ ජල තැටිය සහ සුරතල් සතුන්ගේ කෑම බඳුන්. රෝග ලක්ෂණ අධික වුණ හිස රදය, ඇස පිටුපස වේදනාව, මාංශ පේශී හා සන්ධි වේදනාව, ඕකාරය හා වමනය, සමේ රතු පැල්ලම්, ආහාර රුචිය අඩුවීම. මේ ඔබට දක්නට ලැබෙන්නේ ඩෙංගු රෝගයේ ලක්ෂණයි. අවදානම් ලක්ෂණ: තද උදර වේදනාව, නොනවත්වා පවතින වමනය, නාසයෙන් හෝ දත්වලින් ලේ ගැලීම, අධික නිදිමත, නොසන්සුන් බව, හුස්ම ගැනීමේ අපහසුතාවය, අත්පා සීතල වීම සහ මුත්‍රා අඩු වශයෙන් පිටවීම. රෝහලකට යා යුත්තේ කිනම් අවස්ථාවේදීද උණ අඩුවහොත් සහ ඉහළ අවදානම් ලක්ෂණ ඇති විට. කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් සහ දිගුකාලීන රෝග ඇති අය විශේෂයෙන්ම ඩෙංගු රෝගය වැළඳීමේදී සැලකිලිමත් වෙන්න ඕන. නිවසේදී කළ යුතු දෑ: ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය කරන්නට ඕන. ජීවනී පානය කිරීම, පොල් වතුර, කැඳ, සුප් වැනි දියර ආහාර ගැනීම, ඇඳ විවේකය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් අනුව පැරසිටමෝල් භාවිතා කිරීම සිදු කරන්නට ඕන. ඔබට හිතෙන ඖෂධ වර්ග භාවිතා කරන්න බෑ. නොකළ යුතු දේ: ඇස්ප්‍රින්, බෲෆන්, ඩික්ලොෆෙනක් වැනි වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා නොකරන්න. ස්වයං ප්‍රතිකාර සිදු නොකරන්න. වෛද්‍ය උපදෙස් නොමැතිව ප්‍රතිජීවක භාවිතා නොකරන්න. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත මේ ඩෙංගු රෝගය වැළඳුනාට පස්සේ ඖෂධ ලබා ගැනීම සිදු කළ යුතුයි. ඒ ඉතාමත් වැදගත්. ඩෙංගු වැළැක්වීම: සතියකට විනාඩි 30ක් ඔබ අවට පරිසරය පරීක්ෂා කරන්න. ජලය රැඳෙන සියලුම භාජන හිස් කරන්න ඕන. ජල ටැංකි වසා තබන්න. මදුරු තෙල් භාවිතා කරන්න. මදුරු විකර්ෂක භාවිතා කරන්න සහ දිගු අත් සහ දිගු කලිසම් ඇඳීම ඉතාමත් සුදුසු වෙනවා. ඩෙංගු මර්ධනය කිරීම අප සියලුම දෙනාගේ වගකීමක්. ඩෙංගු වළක්වා ගැනීම ඉතාමත් සරලයි. සතියකට විනාඩි 30ක් ඔබේ නිවස සහ අවට පරිසරය පරීක්ෂා කර පිරිසිදු කරන්න. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ඔබත්, ඔබේ පවුලත්, ඔබේ ප්‍රජාවත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කරමු. ඩෙංගුව පරාජය කළ හැක්කේ අප සියලු දෙනා එක්ව ක්‍රියා කළහොත් පමණි. ස්තුතියි.